සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඔයාලා වෙනවා වගේ අදත් එක්ක තියෙන දර්ශිත තීක්ෂණයේ YouTube channel එකත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා දවසට කීපාරක් ෆෝන් එක අන්ලොක් කරනවා. ෆෝන් එක කීපාරක් පාවිච්චි කරනවා. මොන ඇප්ද පාවිච්චි කරන්නේ notification කීයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මම අද ගෙන ට්‍රික් එකකින් ඔයාලට කරගන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා එතන අයින තියෙන bell icon එකත් ඕල් කරගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාද්දී ඒක notification එකක් හරහා ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි යම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මේක Samsung phone තියෙන අයට නම් system එකට නෙන අනිත් phone වල අයටත් මේක app එකකින් download කරලා ගන්න පුළුවන්. මම මුලින්ම අනිත් phone තියෙන අයගේ trick එක කියලා දෙන්න. ඔයා Play Store app එකකින් search කරන්න ඕන digital welding කියලා. මම මේක search කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. මේක මගේ system එකේ තමයි install කියලා තියෙන්නේ. ඔයාලත් මෙතන install කියලා තියෙනවා. එතකොට ඒක download කරගන්න. මම ඊට පස්සේ ඔයාලා ඒක open කරගන්න. දැන් Samsung phone තියෙන අය ඔයාලා setting වල පල්ලෙහාට ගිහලා තියෙන digital welding and පාරණ කියලා. ඒක click කරන්න. ඊට පස්සේ දැන් ඔයාලා පරණ ඔයාලගේ Samsung නෙමෙයි නම් phone එක ඒ අයත් මේ විදිහටම තමයි කරන්න ඕනේ. Samsung අයත් මේ අයට විදිහටම කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ වගේ open කරපුවාම එන්නේ මෙතනින් show your data කියන option එක click කරන්න. ඊට පස්සේ මෙහෙම විස්තර ටිකක් ගන්න. මේ unlock කියන්නේ මම අද ෆෝන් එක 18 වතාවක් unlock කරලා තියෙනවා. notification කියන එකෙන් තියෙන්නේ මම කියලා තියෙන්නේ මට අද notification 101ක් ඇවිල්ලා තියෙනවා. ඒකයි ඒ කියන්නේ notification එක click කරපු ගමන් මට මොන app වලින්ද notification ආවේ බලා ගන්න පුළුවන්. ඊයේ මට notification කීයක් ආවද එහෙම ඔය තියෙනවා. එහෙම කලින් දිනවල වලත් බලන්න පුළුවන්. දැන් unlock එක click කරපුවම මෙන්න මේ විදිහට එනවා. මම unlock කරලා පාවිච්චි කරපු app මොනවාද? ඒ app කොච්චර වෙලාවක් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඊළඟ මෙතන දැන් උඩ තියෙන මම අද පැය 1:25 ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා කියලා. මෙතන දැන් වටේ තියෙන්නේ ඒකේ කලර් වලින් මම වැඩිපුර පාවිච්චි කරපු app එක. දැන් මේ කලර් එක මම ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරපුවම මෙන්න මෙහෙම එන්නේ. මම මිනිත්තු 32ක් අද YouTube පාවිච්චි කරලා තියෙනවා. zoom එක මිනිත්තු 10ක්. එන්නේ මෙහෙම අද දවසේ පාවිච්චි කරපු වෙලාවත් ටික මෙහෙම වැටිලා තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද අපි දැන් මේ app එකම පාවිච්චි කරන timing එකක් තියාගන්න කියලා. ඒකට ඔයාලා මෙතන screen time කියන එක click කරලා time opener කියන දෙන්න. ඊළඟ මේ app එකක් select කරන්න. මම YouTube එක select කරනවා. select කරපුවම මෙන්න මේ විදිහට තියෙන. එතන පල්ලෙන් තියෙන app timer කියලා. ඒක click කරලා ඔයා කැමති time එකක් දෙන්න පුළුවන්. මම මිනිත්තු 25ක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් වෙන ඒ app එක මිනිත්තු 25කින් open කරන්න. ඒක මනිස් notification දීලා ඔයාලට ඒක notification එකක් එන්න ඕන. ඒක select කරගන්න පුළුවන්. මේක තමයි අද වීඩියෝ එක. මගේ වීඩියෝ එක දැන් like එකක් දාලා comment එකක් දාන්න. මම දාන වීඩියෝ වල ළඟටම ගෙන්න ගන්න ඕන. මගේ channel එක subscribe කරන්න. දැන් ඔයාලට වීඩියෝ එක ඉවර කරන කලින් දෙන්නන්න YouTube app එක open කරන්න බෑ කියලා නේ. app reset කියලා හැම වැටෙනවා. try again කියලා දැන් මිනිත්තු 25කින් තමයි මට මේක open කරන්න ඕන. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ස්තුතියි.